අයුබෝවන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි ටිකක් වෙනස් ඒ වගේම හරිව සංවේදී මාතෘකාවක් ගැන ගැඹුරින් කතා කරන්න යන්නේ. මේක ක්‍රීඩාව වටා ගෙතුනත් ක්‍රීඩාව ගැනම කතාවක් නෙවෙයි. හරියටම අපි කතා කරන්නේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ පවුල සම්බන්ධයෙන් මතුවලා තියෙන සිදුවීමක් ගැන. අපේ මූලාශ්‍රය වෙන්නේ YouTube වීඩියෝවක්. ඒකෙදි ඔහුගේ මව කලායයි කියන ප්‍රකාශ කිහිපයක් තමයි අපි අද විමසා බලන්නේ. හැබැයි මෙතනදී එක දෙයක් අපි පැහැදිලිවම කියන්න ඕන. අපි මෙතනට ආවේ කාවත් විනිශ්චය කරන්නවත් හරි වැරද්දක් කියන්නවත් නෙවෙයි. ඔව් අපේ අරමුණ මේ මූලාශ්‍රයේ තියෙන ප්‍රකාශ විශ්ලේෂණය කරන එක විතරයි. මේවයි සමාජය ගැන, පවුලක් ගැන අපිට මොනවද ඉගෙන ගන්න පුළුවන් කියන එක බලන එක. හරියටම. එහෙනම් අපි පටන් ගමු මේ කතාවේ තියෙන සමහර විට බලගතුම ප්‍රකාශයකින්. ඈ කියනවා කියලා සඳහන් වෙනවා මගේ දරුවෝ වුණත් වරදක් කරනවා නම් මම කවදාවත් සුද්ධ කරන જાතිය අම්මා කෙනෙක් නෙවෙයි කියලා. ඒක. ඇහුවම ඇඟ හිරිවැටෙනෝ වගේ නේද? මොකද අපි සාමාන්‍යයෙන් දකින අම්මලාගේ චරිතයට වඩා ගොඩක් වෙනස්. ඒක ඇත්ත. ඒක තමයි මේ කතාවේ හදවත වගේ තියෙන්නේ. මොකද සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද අම්මා කෙනෙක් කොහොම හරි තමගේ දරුවව ආරක්ෂා කරයි කියලා. ඔව් ලේ වතුරට වඩා උකුයි කියන කතාවනේ. හරියටම. ඒත් මෙතනදී ඒ සම්ප්‍රදායික රාමුව සම්පූර්ණයෙන්ම කැඩෙනවා. මගේ දරුවා කියන බැඳීමට වඩා හරි දෙයි. ඒ කියන්නේ සදාචාරය ඉහළින් තියෙනවා. ඒත් මට මෙහෙම දෙයක් හිතෙනවා. මේක ඇත්තටම සදාචාරය ගැන ප්‍රශ්නකට වඩා සමහර වෙලාවට පවුලේ නම රැක ගන්න කරන උපාය මාර්ගික දෙයක් වෙන්න බැරිද? ඒක ගොඩක් වැදගත් පැත්තක්. ඒ කියන්නේ ප්‍රසිද්ධ පවුලක කීර්ති නාමයට හානියක් වෙන්න යනකොට ඒක වහන්න හදනවට වඩා වැරද්ද පිළිගන්නවා වගේ පෙන්නලා අර ඩැමේජ් කන්ට්‍රෝල් කරනවා වගේ දෙයක්. ඒක සම්පූර්ණයෙන්ම බැහැර කරන්න බෑ. මොකද ඇගේ ඊළඟ ප්‍රකාශ වලින් ඒකට ඉඟි ලැබෙනවා. එයා කියනවනේ අර ආදාළ තරුණියගෙන් සමාව වෙල්ලන්න සූදානම් කියලා. දුවේ ඇත්තටම ඔයා දරුවාගේ පියා චාමික නම් මම ඔයාගෙන් සමාව ඉල්ලනවා කියලා. ඒකෙන් වරදක් පිළිගැනීමේ සූදානමක් පේනවා. ඔව්. හැබැයි ඒක ඇතුළේම පවුලේ ගෞරවය නැවත ගොඩනගා ගැනීමේ උත්සාහයක්ත් තියෙනවා. වැරද්ද වහලා තවත් අපකීර්තියට පත් වෙනවට වඩා විවෘතව කතා කරලා ඒ தත්ත්වය කළමනාකරණ කරගන්න හදනවා වෙන්න පුළුවන්. ඒ වගේම අය පුරුෂාර්ථය ගැන දෙන අර්ථකථාවෙනි. ඒකත් හරිම තීනුයි. මගේ පුතා වුණත් මේ බව දැන බොරුවක් කරනවා නම් කොච්චර හැඩිදැඩි වුණත් කොන්ද පන නැති පිරිමියෙක් කියලා කියනවා. ඔව්. ඒකෙන් අය පිරිමිකම මනින්නේ ශාරීරික ශක්තියෙන් නෙවෙයි. පිටියේ දකින්න හැඩිදැඩි කමින් නෙවෙයි. සදාචාරාත්මක ශක්තියෙන්. ඒ කියන්නේ වගකීම බාර ගැනීමේ හැකියාවෙන්. ඒකම මේ කතාවේ ගැඹුර ගොඩක් වැඩි කරනවා. මේක චෝදනාවක් ගැන විතරක් නෙවෙයි චරිතයක් ගැන වටිනාකම් ගැන විග්‍රහයක් වෙනවා. හරියටම. ඒ චරිත විග්‍රහය තවත් පැහැදිලි වෙනවා අය චාමිකව ඔහුගේම සහෝදරයා නිලුක් එක්ක සංසන්දනය කරන තැනදී. ඔව්. ඒක තමයි මේ කතාවේ තවත් සංවේදී තැනක්. මවක් ප්‍රසිද්ධිය කියනවා පොඩි කාලේ ඉඳලම චාමික යාගේ අයියා නිලුක වගේ නෙවෙයි චාමික හරිම හිතුවක්කාරයි දඩබ්බරයි කියලා. ඒ ප්‍රකාශයෙන් මේ සිදුවීම හුදකලා එකක් අහම්බයක් විදියට දකින්න වෙනුවට කාලයක් තිස්සේ පැවතුණු චරිතයක රටාවක් විදියක අපිට තේරුම් ගන්න ඉඩක් ලැබෙනවා. ඒ කියන්නේ මේක අලුත් දෙයක් නෙවෙයි. පොඩි කාලේ ඉඳලම මෙහෙමයි කියන එකෙන් ඒක පැහැදිලි. ඒ වගේම මේක පිටිපස්සේ සමහර විට මවකගේ දීර්ඝකාලීන වේදනාවක් අසරණකමක් පවතින පුළුවන්. ඒ රටාව ගැන තව ඉංගියක් තියෙනව නේද මූලාශ්‍රය? අර කලින් සම්බන්ධයක් ගැන. ඔව්. මේ හිතුවක්කාරකම් නිසාම චාමික කලින් කසාද බඳින්න හිටපු ගෑනු ළමයාවත් නැති කරගත්තා කියලා සඳහන් වෙනවා. එතකොට මේක පෞද්ගලික සම්බන්ධතාවලට දිගින් දිගටම බලපෑම් කරක චරිත ලක්ෂණයක්. මේ සිදුවීම හුදෙක් එක් වරදක් නෙවෙයි චරිතයක ගමන් මගේ ප්‍රතිඵලයක් වගේ. මෙතනදී තමයි අර ප්‍රසිද්ධ චරිතයක පෞද්ගලික සහ ප්‍රසිද්ධ ජීවිත අතර තියෙන පරතරය ගැන ප්‍රශ්නේ එන්නේ. ක්‍රීඩා පිටියේදී මාධ්‍යවලදී අපි දකින වීරයාගේ ප්‍රතිරූපය. ඒ පිටිපස්සේ ඉන්න ඇත්ත මිනිසයා කවුද? සාමාන්‍යයෙන් පවුලේ අය මේ වගේ දේවල් වහන්න බලනකොට මෙතනදී මවක් විසින් මේ ප්‍රතිරූපය බිඳ දාලා ඇතුලේ තියෙන ඇත්ත යථාර්ථය හෙළිදරව් කරනවා. ඒක නම් අතිශයින්ම දුර්ලභයි. ඔව් ඒකෙන්ම පේනවා පවුල් ඇතුලේ මේ ප්‍රශ්නේ කොයිතරම් දුරදිග ගිහින්ද කියලා. මේ ඇතුලේ යථාර්ථය ගැන කතා කරද්දී තවත් පැත්තක් එළියට එනවා. ඒ තමයි චාමික පවුලෙන් කොයිතරම් දුරස් වෙලාද ඉඳලා තියෙන්නේ කියන එක. ඒක ඊටාම වැදගත්. මූලාශ්‍රයට අනුව කාලයක් තිස්සේ ඉඳලා චාමික පවුලෙන් අයින් වෙලා වගේ තමයි ජීවත් වෙන්නේ. කොළඹ වෙනම අපාර්ට්මන්ට් එකක් අරගෙන අපෙන් ඈත් වෙලා තනියම තමයි ජීවත් වෙන්නේ. ඒ දුරස් බව මේ කතාව තේරුම් ගන්න ගොඩක් වැදගත්. ඒ කියන්නේ මේ සිදුවීම් වෙද්දී පවුලේ අයදු ඒව ගැන කිසිම පාලනයක්වත් අවබෝධයක්වත් තිබිලා නැහැ. ඒ කියන්නේ එයාලා ඉන්නේ මේ සිදුවීම් දාමෙන් පිටත.
හරියටම. අපි වගේම එයාලටත් මේක අලුත් ආරංචියක් වෙන්න ඇති. ඒ නිසා තමයි ඔවුන්ගේ ප්‍රතිචාරය මෙච්චර තීවුණු සහ අවංක වෙන්නේ නැත්තේ. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ එයාලට මේක වළක්ව ගන්න කිසිම අවස්ථාවක් තිබිලා නැහැ කියන එක නේද? ඔව් එයාලට සිද්ධ වෙලා තියෙන්නේ හැමදේම වුණාට පස්සේ ඒක ඊට ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න විතරයි. මේක නූතන ජීවන රටාවේ ප්‍රතිඵලයක්. ගමෙන් නගරයට ඇවිත් මූල්‍යමය වශයෙන් ස්වාධීන වෙලා තමන්ගේම ලෝකයක් හදාගත්තම පවුලේ අර සදාචාරාත්මක රාමුවෙන් ඈත් වෙනවා. තීරණ ගන්න තනිවම. ඔව් තීරණ තනිවම ගන්නවා. හැබැයි ඒ තීරණවල ප්‍රතිවිපාකවල බර දරන්න වෙන්නේ අන්තිමට මුළු පවුලටම. ඒ දුරස්ථභාවයේ තරම හොඳටම පේනවා තව තැනක. මව කියනවා කොළඹ අපාර්ට්මන්ට් එකේ උන දේවල් දන්නේ අපේ අයියා නිලූක විතරයි කියලා. ඒ කියන්නේ මවටවත් පියාටවත් කාටවත් ඔහුගේ ජීවිතය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. පවුල ඇතුලේ sannivedanaye සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. සම්බන්ධයක් තියෙනව නම් තියෙන්නේ සහෝදරයා එක්ක විතරයි. ඔව් ඒකෙන් පේනවා පවුලක් ඇතුලේ තියෙන සංකීර්ණ සම්බන්ධතා. සමහර වෙලට චාමිකට ඔහුගේ ජීවිතය ගැන කතා කරන්න පුළුවන් එකම කෙනා සහෝදරයා වෙන්න ඇති. ඒත් එයාටත් ඒක පාලනය කරගන්න බැරි වෙන්න ඇති. ඒක ප්‍රශ්නයක්. මූලාශ්‍රයේ තියෙන විදිහට පවුලත් එක්ක තිබුණ එකම සම්බන්ධය තමයි උපන් දිනයකට විතරයි ගමේ පන්සලකට ඇවිල්ලා දානියක් දීලා යන්නේ කියන එක. ඒක හරිම සංකේතාත්මකයි නේද? ඒ කියන්නේ දුර ශාරීරික එකක් විතරක් නෙවෙයි මානසික එක. ඔව් චිත්ත වේගී එකක්. සම්බන්ධයේ තියෙන චාරිත්‍රයකට විතරක් සීමා වෙලා. ඒ නිසා තමයි මේ වගේ අර්බුදයක් ආවම පවුලට මේක හසුරවන්නේ මෙච්චර අමාරු. ඒකින් මේ හැමදේම එක්ක අපි එනවා මේ කතාවේ වැදගත්ම හරියට. ඒ තමයි පවුලේ අවසන් ප්‍රතිචාරය. චාමික දරුවගේ වගකීම ප්‍රතික්ෂේප කළත් මවත් සහෝදරයා නිලුකත් ඒ වගකීම බාර ගන්න සූදානම්. මව කියනවා දුවේ ඔයා කියන විදිහට මේ දරුවා අපේ පුතාගෙන් නම් චාමික විරුද්ධ වුණත් ඒ වගකීම බාර ගන්න අපේ පවුල ලෑස්ති කියලා. මේක තමයි කතාවේ හැරවුම් ලක්ෂ්‍ය. මේකෙන් මේ සිද්ධවීම පුද්ගලික අපවාදයකින් එහාට යනවා. ඔව්. ඒක පවුලේ ගෞරවය සහ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් බවට පත් වෙලා. චෝදනාවට ලක්වන පුද්ගලයාගේ ස්ථාවරය මොකක් වුණත් අහිංසක දරුවෙකුගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වගකීම පවුල කියන ඒකකේ බාර ගන්නවා. තනි පුද්ගලයෙකුට වඩා පවුලේ වටිනාකම් පද්ධතිය ශක්තිමත් බව පෙන්වනවා. හරියටම. ඒ වගකීම කොයිතරම් ප්‍රබලද කියනවනම් මව කියනවා මම ටික දවසකින් මැරිලා ගියත් චාමිකගේ අයියා නිලූක ඒ වගකීම බාර ගන්නවා කියලා මට පොරොන්දු වුණා කියලා. මේ ප්‍රකාශයෙන් සහෝදරයන් දෙන්නගේ චරිත අතර තියෙන වෙනස අහසට පොළොව වගේ පේනව නේද? ඔව් පැහැදිලිවම. ඒක පැත්තකින් චෝදනාවෙන් මගහරිනවා යයි කියන සහෝදරයා අනිත් පැත්තෙන් තමන්ගේ නොවන වගකීමක් වුණත් පවුලේ නාමයෙන් බාර ගන්න සූදානම් සහෝදරයා නිලූකගේ චරිතය මෙතනදී ඉස්මතු වෙන්නේ පවුලේ ගෞරවය දරන්නා විදිහට. පවුලේ කුළුණ වගේ. ඔව් ඒ කියන්නේ චාමිකගේ ක්‍රියාව නිසා පවුලට ඇතිවෙන්න යන කැලල මකා දාන්න උත්සාහ කරන්නේ නිලූක සහ මව. එයාලා කියන්නේ ඔහු වැරද්දක් කළා නම් අපි ඒක හරි ගස්සන්නම් චලයි. ඒක පවුලක ශක්තිය ගැන කියවෙන ගොඩක් වැදගත් පණිවිඩයක්. එතකොට මේ සියල්ලෙන් අපිට පේන්නේ මේක හුදෙක්ම ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් සම්බන්ධ අපවාදයක් විතරක් නෙවෙයි. ඊට වඩා ගොඩක් ගැඹුරුයි. ඔව්. මවකගේ නොසලෙන සදාචාරාත්මක ස්ථාවරය ප්‍රසිද්ධ චරිතයක අපි කවදාවත් නොදුටු පැතිකඩ. පවුලක් ඇතුලේ ඇතිවන ගැටුම් ඒ හැමදේම මැද වගකීම ඉස්මතු වෙන විදිහ. අවසාන වශයෙන් මවගේ අර අවසන් ප්‍රකාශය ඒක හරිම වැදගත්. ඒකෙන් මේ මුළු කතාවම වෙනම තලයකට අරන් යනවා. අරත් ස්වභාව ධර්මය ගැන කියන එකද? ඔව්. ඇය කියනවා මේ හැමදේම ඇත්තනම් ස්වභාව ධර්මයෙන් ඔයාට සාධාරණයක් ඉෂ්ට කරයි දුවේ කියලා. ඒකෙන් කියවෙන්නේ මොකද්ද? පවුලට හෝ නීතියට සාධාරණයක් කරන්න බැරි තැනක ඊට වඩා උසස් බලවේගයක් කර්මය වගේ දෙයක් ගැන විශ්වාසය තියෙන වගේ දෙයක්ද? හරියටම ඒකේ එක පැත්තකින් තියෙන්නේ අසරණකමක්. මගේ පුතාව මට පාලනය කරන්න බෑ. සමහර විට නීතියනොත් සාධාරණයක් නොවෙන්න පුළුවන්. ඒත් ලෝකයේ යම්කිසි ක්‍රමයක් තියෙනවා ඒකෙන් ඔයාට සාධාරණයක් වෙයි කියන එක. ඒ වගේම ඒ ප්‍රකාශය තුලින් ඇය අදාළ තරුණියට යම් ආකාරයක සහනයක් බලාපොරොත්තුවක් දෙනවා. අපි පැත්තෙන් සාධාරණයක් නොවුනොත් ලෝකයේ ඔයාට සාධාරණයක් ඉෂ්ට කරයි කියන එකෙන් ඇය Tamanගේ පුතාගේ ක්‍රියාව හෙලා දකින්නවා වගේම අනිත් පාර්ශවයව සනසනවා. ඒක ඇත්තට මේ මුළු කතාවටම දාර්ශනික මානයක් එකතු කරනවා. ඔව් ඒක ඊටාම සංකීර්ණ සහ මානුෂීය ප්‍රතිචාරයක්. ඉතින් අපි මේ කතාව අවසන් කරන්නේ සිතන්නට යමක් ඉතුරු කරමින් මේ වගේ ඊටාම පෞද්ගලික පවුල් ආරවුලක් YouTube වගේ ප්‍රසිද්ධ මාධ්‍යයකට එන එකෙන් පෙන්눔 කරන්නේ මොකක්ද? මේක දැන් සාමාන්‍ය දෙයක් වෙලාද? ඒ වගේම
පෞද්ගලික ගැටලුවක් සහ මහජන වගවීම අතර සීමාමායිම් ඇඳින්න ඕන කොතනින්ද කියන ප්‍රශ්නයත් මතුවෙනවා. ඔව්. මේ වේදනාව, මේ ගැටුම දැන් මහජන පරිභෝජනය සඳහා තියෙන දෙයක් වෙලා එකත් මේ කතාවේ තවත් පැතිකඩක්. සමහර විට අපි මේ කතාවෙන් ඉගෙන ගන්න ඕන දේ තමයි ප්‍රසිද්ධ වේදිකාවේදී අපි දකින දිලිසෙන චරිත පිටුපසේ හරියටම අපි වගේම ප්‍රශ්න, ගැටුම් සහ වේදනාවන්ගෙන් පිරුණු සංකීර්ණ පෞල් ජීවිත තියෙනවා කියන එක. ඒ පෞද්ගලික වේදනාව මහජන විනෝදාස්වාදයක් බවට පත්විනකොට ඒ සීමාමයින් ඇත්තටම අඳින්නේ කවුද? සමහර විට ඒක අපි හැමෝම අපේම අහගන්න ඕන ප්‍රශ්නයක්.